කොහොමද යාලට හැමෝම හොඳින් ඉන්නවා කියලා විශ්වාස කරනවා. අද අරගෙන ආවේ මගේ සිකුරාදා හවස් වරුවේ ගෙවුනේ කොහොමද කියලා ඔයාලත් එක්ක පොඩි වීඩියෝ එකක්. ඉතින් මුලින්ම ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා ඊට පස්සේ මම සාමාන්‍යයෙන් දවල්ට බත් කනවා අඩුයි. මම කැමතිම කම්බිනේෂන් එක තමයි ප්ලේන් ටිකක් එක්ක වඩේ. ඒකත් කෑවා. ඊට පස්සේ අම්මා පළතුරු වගයක් දුන්නා. ඒ ටිකත් කෑවා. සාමාන්‍යයෙන් දවසට වේල් 2ක් වගේ තමයි ගොඩක් වෙලාවට මට බත් කෑවෙන්නේ නම් මම වැඩිය බත් කන්නේ නැහැ. කැමති නැහැ බත් කන්න. ඊට පස්සේ මේ දවස්වල මම නවල් එකක් කියවනවා ෆෝන් එකෙන් මේ එකක් නෙමෙයි කීපයක්ම කියවුවා මේ ටිකේ. මොකද චුට්ටක් අර මේ ඔළුව රිලැක්ස් කරගන්න ඕනේ නිසා. ඉතින් එතකොට මේ වෙලාවේ මම හිතුවා පොඩ්ඩක් නිස්කලංක නිසා වෙලාව තියෙන නිසා නවල් එකත් කියවන්න ඕනි කියලා. සාමාන්‍යයෙන් වෙනදට නම් සිකුරාදා හවස් වරුව නිස්කලංක වෙන්නේ නැහැ. මට වැඩ ගොඩක් තියෙනවා. නමුත් මේ සිකුරාදා සාමාන්‍යයෙන් 3 වගේ වෙද්දි මට වැඩට ගිහිල්ලා ගෙදර එන්න පුළුවන් වුණා. ඉතින් ඒ නිසා ටිකක් නිදහසේ ගත කරන්න පුළුවන් වුණා සිකුරාදා හවස් වරුව. ඊට පස්සේ මෙහෙම ඉද්දී ආයි හවස මරන් දුන්නා මට මේ ගෙදර හිටියොත් කොහොමත් ඉතින් කැමති දේවල් කනවා බනවනේ. ඒකත් කාලා කොහොමත් හවස් වරුවෙම කරේ කන එකම තමයි. එහෙම ඉද්දී ඊට පස්සේ ආයේ කවි ආවා. කවිත් අරගෙන ආවා. වඩේ පැටිස් සාමාන්‍යයෙන් මම වඩේ කන්න කැමතියි කියන එක හැමෝම දන්නවා මගේ ළඟම අය. ඉතින් ඊට පස්සේ ඒකත් කෑවා. ඔය විදිහට තමයි මගේ දවස අවසන් වෙන්නේ. ලස්සන වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු.